ඉතින් හයි සෙට් එක පිළිගන්න ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අදරන් ආවේ ටෝකියෝ රිවෙන්ජර්ස් එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් ඕගොල්ලෝ මේ වගේ ඇනිමේ වලට කැමති නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙයා තමයි අපේ ප්‍රධාන චරිතය හනගමින් ටකෙමිචි කියන්නේ. ඉතින් මෙයා ඇවිල්ලා තනිකරම ලූස කෙනෙක්. ඉතින් මෙයා යන හැමතැනින්ම වගේ මෙයාට බැනුම් තමයි අහන්න වෙන්නේ. ඉතින් මෙයාගේ ජොබ් එකෙනුත් මෙයා හැමදාම වගේ බැනුම් අහනවා. මෑන් කොච්චර බැනුම් ඇහුවත් අන්තිමට මිනිහා සොරි කියලා තමයි ෂේප් වෙන්නේ. ඉතින් මෑන් පාරේ යද්දී වුණත් පාරේ ඉන්න පොඩි ළමයිවත් මිනිහව ගණන් ගන්නේ නැහැ. ඒගොල්ලොත් හැම වෙලේම මේ මිනිස්සයව බුලි කරනවා. ඉතින් තමන් වෙනුවෙන් නැගී හිටින වෙනුවට මෙයා කරන්නේ ඒගොල්ලන්ගෙනුත් සමාවිල්ලන එක. ඉතින් තව එක දවසක මෙයාගේ කුණු පිරිච්ච එපාර්ට්මන්ට් එකේ ඉන්න ගමන් අපිට පේනවා මෙයා නිවුස් බලනවා කියලා. ඉතින් මෙයාට මේ නිවුස් රිපෝට් එකේදී ඇහෙනවා ටෝකියෝ මංජි ගෑන්ග් සහ තව ගෑන්ග් එකක් අතර ගැටුමකින් තව මිනිස්සුයෝ දෙන්නෙක් මැරිලා කියලා. ඉතින් මේ මැරිච්ච මිනිස්සුයෝ දෙන්නගේ නම් කියනවා. ඉතින් ඒ තමයි තචිබන හිනත සහ තචිබන නවතෝ. ඉතින් මෙයාට මේ නම් අහලා පුරුදුයි. බලන් යද්දී මේ මැල්ලා තින්නේ එයාගේ මිඩල් ස්කූල් එකේ හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් සහ ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ මල්ලි. එතනින් කට් කරලා අපිට පේනවා ටකෙමිචි ට්‍රේන් ස්ටේෂන් එක හිටගෙන ඉන්නවා කියලා. ඉතින් මෙයා තමන්ගේ වැරදුණු ජීවිතය ගැන හිත ඉන්නවා. මෙයා හිතන්නේ මට හිටියෙත් එකම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනයි. එයා හිටියෙත් මිඩල් ස්කූල් එකේ. අනික දැන් එයත් මැරිලා මං හැමෝගෙම සමාවිල්ලනවා. මං ජීවත් වෙලා ඇති වැඩක් නැහැ. මොකද්ද මගේ ජීවිතේ තියෙන තේරුම කියලා. ඉතින් මෙයා මෙහෙම කල්පනා කරද්දී හිතන්නේවත් නැති දෙයක් මෙයාට වෙනවා. ඒ තමයි කවුරු මන්ද පිටිපස්සෙන් ඇවිල්ලා මෙයාව එන කෝච්චියට තල්ලු කරලා දානවා. ඉතින් දැන් මෙයා හිතනවා මගේ ජීවිතේ මෙහෙම ඉවර වෙන්නේ ඇයි මෙහෙම දෙයක් වුනේ කියලා. ඒත් එක්කම එයාට මතක් වෙනවා එයාට මිඩල් ස්කූල් එකේ හිටපු ගෑනු ළමයාව. පිට පේනවා එයාට ෆ්ලෑෂ්බැක් එකක් මතක් වෙනවා කියලා. ඒ තමයි ඒ ගෑනු ළමයා එයාගේ යාළුවෙක්ට කියලා පළවෙනි දවසේ එයාගෙන් කැමැත්ත ආපු විදිය. ඉතින් එයාගේ යාළුවොත් මුලින්ම විශ්වාස කරන්නේ ටකෙමිචිට කෙල්ලෙක් කැමතියි කිව්වා කියලා. ඊට පස්සේ අපිට පේනවා ටකෙමිචි කෝච්චියක් ඇතුළේ ඉඳන් S2 අරිනවා කියලා. ටකෙමිචි හිතන්නේ තමන් දැන් මැරෙන්න යන්නේ තමන් මැරෙන්න කලින් මොලේ විසින් තමන්ට තමන්ගේ මතක ආයශරයක් පෙන්නනවා කියලා කතාවක් තියෙනවනේ. අන්න ඒක ගැන තමයි ටකෙමිචි හිතන්නේ. ඉතින් එයා හිතන්නේ දැන් එයා ෆ්ලෑෂ්බැක් එකක ජීවත් වෙනවා කියලා. ඉතින් මෙයා කෝච්චියෙන් එළියට ආවම මෙයාට මෙයාගේ යාළුවෝ ටික දකින්න හම්බෙනවා. ඉතින් මේගොල්ලෝ තමයි මෙයාගේ මිඩල් ස්කූල් එකේ හිටපු යාළුවෝ 4 දෙනා. ඉතින් ටකෙමිචි හිතන විදියට මෙයාට මේ පේන්නේ 2005 වෙච්ච සිද්ධියක්. ඉතින් ටකෙමිචි යාගේ යාළුවොත් එක්ක මෙහෙම දිගටම මේ shopping mall එකේ ඇවිදින ගමන් ඉන්නේ. ඉතින් මෙහෙම ඇවිදන් යද්දි මෙයාට පේනවා එක කණ්ණාඩියක්. ඉතින් මෙයා මේ කණ්ණාඩියෙන් එයාගේ මූණ දිහා බලනවා. ඉතින් මෙයාට තේරෙනවා මේ ඉන්නේ තමන්ගේ මිඩල් ස්කූල් එකේ හිටපු රූපෙනේ කියලා. එයා කියනවා කවුද මේ කැත මෝඩයා කියලා. ඉතින් එයාට දැන් හිතනවා මේ ඇත්තටම අතීතයට ඇවිල්ලාද කියලා. එයා එයාගේ ෆෝන් එක අතට ගන්නවා. ඉතින් ෆෝන් එකේ පේන විදියට එයා ඇත්තටම අවුරුදු 12ක් ආපහු පිටිපස්සට ඇවිල්ලා. ඉතින් දැන් මෙයා කලබල වෙනවා මං කොහමද ආපහු අතීතයට ආවේ කියලා. ඒත් එක්ක මෙයාගේ යාළුවාට කතා කරලා කියනවා පිස්සු කෙලින් නැතුව මේ එනවා ටකෙමිචි කියලා. ඉතින් දැන් මේ යාළුවොත් එක්ක මෙයා ගිහිල්ලා මේගොල්ලෝ රෙස්ටෝරන්ට් එකක නවතිනවා කෑම කන්න කියලා. ඉතින් රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා මේගොල්ලෝ කතාවක් දාගෙන ඉන්නවා. එක්කෙනෙක් ටකෙමිචිගෙන් අහනවා ටකෙමිචි වාගේ මස්සිනාද වලියට අපිට උදව් කරන්න නේද කියලා. ටකෙමිචි අහනවා මොන මස්සිනාද කියලා. ඊට පස්සේ අනිත් එක්කෙනා කියලා දෙනවා අයියට මතක නැද්ද ඔයාගේ මස්සිනා අද අපි වලියක් ගන්නනේ හදන්නේ කියලා. ඊට පස්සේ යාට යාගේ නෑදෑයව මතක් වෙනවා. ඊට පස්සේ ටකෙමිචි අහනවා මොකද්ද වලිය අපි කාත් එක්කද ගහගන්නේ කියලා. ඊට පස්සේ යාගේ යාළුවා කියනවා ඔයාට මේ ඩිංගට ඒ ඔක්කොම අමතක වුණාද? ඇයි ඔයාට කිසි දෙයක් මතක නැද්ද කියලා. යාළුවා කියනවා අපිට ලොකු මැරියෝ ටිකක් ලොකු සීන් දැම්මා. ඒ නිසා ඔයාගේ මස්සිනත් එක්ක එකතුලා අපි ඒගොල්ලන්ට අද ගහන්න හිටියේ. ඔයාට ඒක අමතක වුණාද කියලා. ටකෙමිචි කියනවා ඔව් මට මතකයි. හැබැයි අපි ගහ ගන්න ඕනෙමද කියලා අහනවා. යාළුවා කියනවා එයා අපිට විහිළු කරා. ඒ නිසා අපි ගහ ගන්න ඕනේ ටකෙමිචි කියලා. ඉතින් දැන් එයාලා වලිය පටන් ගන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ ඔක්කොම ඒ කට්ටියත් එක්ක ගහ ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ටකෙමිචිට එකපාරට දෙයක් මතක් වෙනවා. ඒ තමයි එයාගේ මස්සිනා මේ රණ්ඩුවේදී ඒගොල්ලන්ව රැවට්ටුවා. එයා ඒගොල්ලන්ට උදව් කරන්න ආවේ නැහැ. ඒ වගේම ඒගොල්ලෝ ගහගන්න යන්නේ ඒගොල්ලන්ට වඩා ලොකු මැරයොත් එක්ක. ඉතින් ටකෙමිචිට මේක මතක් වෙලා එයා කියනවා අපි දැම්ම මේ රණ්ඩුව නවත්තන්න ඕනේ. අපි යමු ගෙදර කියලා. යාළුවෝ කියනවා එහෙම බෑ අපි ගහගන්න ඕනේ කියලා. ඉතින් ටකෙමිචිට මතක් වෙනවා ඒගොල්ලෝ ගුටි කාපු විදිය. ඒත් එක්කම එතෙන්ට අර මැරයෝ ටික එනවා. ඉතින් ටකෙමිචිට මතක විදියටම එයාගේ මස්සිනා ඒගොල්ලන්ට උදව් කරන්න එන්නේ නැහැ. ඉතින් දැන් මේගොල්ලොත් එක්ක ගහගන්න ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලන්ට වඩා අවුරුදු 2ක් වැඩිමල් ක්ලාස් එකක ඉන්න කට්ටිය. ඉතින් මේගොල්ලෝ ඉන්න ගෑන් එක තමයි ටෝකියෝ මංජි ගෑන් කියන්නේ. ඉතින් ටකෙමිචිගේ යාළුවා කියනවා අපි මේගොල්ලන්ට ගහලා දාමු කියලා. අරගොල්ලන්ට ඒ කතාව අහලා hina යනවා. ඉතින් හැමෝම ටකෙමිචි දිහා බලනවා. ටකෙමිචි බය වෙලා වගේ ඉන්නේ. අරගොල්ලෝ අහනවා ටකෙමිචි අයියෝ බය වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ දැන් ටකෙමිචිට මතක් වෙනවා ඒගොල්ලෝ ගුටි කාපු විදිය. ඉතින් ඒ ලොකු ගෑන් එකේ කට්ටිය එකතු වෙලා ටකෙමිචිටයි ටකෙමිචිගේ යාළුවන්ටයි ගහන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඒගොල්ලෝ ටකෙමිචිලාට හොඳටම ගහලා ඉවරලා කියනවා දැන් ඉතින් ඕගොල්ලෝ අපේ සේවකයෝ ඕගොල්ලෝ අපිට තමයි වැඩ කරන්නේ. අපේ යටතේ ඕගොල්ලෝ වහලු වගේ ඉන්න ඕනේ කියලා.
ඉතින් ටකමිචිට මතක් වෙනවා මේක තමයි යාගේ ජීවිතේ වෙනස් වෙච්ච දවස. මෙතනින් පස්සේ එයා අවුරුදු ගාණක් මේගොල්ලෝ ගාව වහල්ලු වගේ ජීවත් වෙලා තිනවා. ඉතින් එයාට මතක් වෙනවා මේගොල්ලෝ එයාට දුන්න වද. ඉතින් එයාට ඒක එපා වෙලා අන්තිමට එයා එතනින් පැනලා යනවා. එතනින් පස්සේ තමයි යාගේ පරාජිතයෙක් වෙන ජීවිතය ආරම්භ වෙන්නේ. ඉතින් එතනින් පස්සේ ටකමිචිගේ ජීවිතේදී එයා හැමෝටම දනනවලා එයා හැමෝගෙම සමාව අරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්න ඇති මේකේ මුල් ටිකේදී මම ඒක ගැන කිව්වා. ඉතින් ටකමිචි හිතන්න ගන්නවා ඇයි දෙයියනේ මට මේක ආවා රිපීට් වෙන්නේ. මට දැන් ජීවිතේ කලකිරලා ඉන්නේ. මම කොහොම හරි මගේ ජීවිතේ වෙනස් කරනවා. මම කොහොම හරි හිනාව ආපහු බේර ගන්නවා කියලා ටකමිචි හිතන්න ගන්නවා. ඉතින් එයා හිතන්න ගන්නවා වර්තමානයේ හිනා මැරිලා ඉන්නේ. ඒ වුණාට මේ කාලේ හිනා මැරිලා නැහැ. මට එයාව තව එකපාරක් බලා ගන්න ඕනේ කියලා ටකමිචි හිතනවා. ඉතින් අපිට පේනවා අර ගෑන්ග් මෙම්බර්ස්ලා ටකමිචිලට ගහලා යන විදිය. ඉතින් දැන් ඒගොල්ලෝ ගුටි කාලා මහරෑ වෙද්දි ගෙවල් වලට යන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ටකමිචි තාම හිනා ගැන හිත යන්නේ. ඉතින් එයා යාළුවන්ට කියනවා යාළුවනේ මට පොඩි වැඩක් තියෙනවා. ඕගොල්ලෝ ගෙවල් වල යන්න මං ටක් ගාලා ඒ වැඩේ ඉවර කරලා එන්නම් කියලා. ඉතින් එයාට පුළුවන් තරම් වේගෙන් දුවනවා හිනාගේ එපාර්ට්මන්ට් එකට. ඉතින් මෙයා හිනාගේ එපාර්ට්මන්ට් එක හොයාගන්න යතුරු තියෙන තැනට ගිහිල්ලා යතුරු වල අංක බලනවා. ඊට පස්සේ එයා හිනාගේ එපාර්ට්මන්ට් එක ළඟට ගිහිල්ලා දොරේ බෙල් එක ගහනවා. ඉතින් මෙයා බලාගෙන ඉන්නේ හිනා එළියට එනකන්. ඉතින් මෙයාට විශ්වාස නැහැ හිනා එළියට එයිද නැද්ද කියලා. ඉතින් ඒත් එක්කම දොර හිමීට ඇරෙනවා. ඉතින් හිනා එළියට එනවා. හිනා කියනවා ටකමිචි ඔයා මොකද මෙච්චර රැ වෙලා අපේ ගෙදරට ආවේ? අනික ඒ වගේ ඔය මුණතු වාල්ලා තින්නේ. ඔයා දැන් රණ්ඩු කරන්නත් අරගෙනද කියලා එයා ටකමිචිගෙන් අහනවා. ඉතින් ටකමිචිට විශ්වාස කරගන්නත් බෑ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව එයා ආපහු දැක්කා කියලා. ඉතින් එයාට ටිකෙන් ටික කඳුළු වෙන්න පටන් ගන්නවා. ඉතින් හිනා මෙයා අඬන්නේ ඇයි කියලා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් ටකමිචි කඳුළු පීදගෙන කියනවා මට ඔයාව බලන්න ඕන උනා. ඒ නිසා තමයි මං ආවේ. මට ඔයාව දැක්කම ගොඩක් සතුටුයි. ඒ නිසා මට ඇඬුණා කියලා. ඉතින් හිනා ටකමිචිට නවතින්න කියනවා. එයා ටකමිචි ගාවට ගිහිල්ලා ටකමිචිගේ මූණෙන් අල්ලන් කියනවා ටකමිචි ඇයි ඔයා මට බොරු කියන්නේ? ආයෙ මට බොරු කියන්න එපා. මට ඔයා ප්‍රශ්නකින් ඉද්දි තේරෙනවා කියලා. ඉතින් මේක ඇහිලා ටකමිචිට තවත් දුක හිතෙන්න ගන්නවා. මොකද කිව්වොත් එම හිනා වර්තමානයේදී පණ පිටින් නෑ. එයා මැරිලා ඉන්නේ. ඉතින් ටකමිචි හිතනවා මං කොහොම හරි හිනාව බේර ගන්න ඕනේ කියලා. ඉතින් දෙන්නා පොඩ්ඩක් වෙලා කතා කර ඉඳලා ටකමිචි ගෙදර යන්න පටන් ගන්නවා. එයා අඳුරු පාරක් දිගේ ඇවිදගෙන යද්දී එයා හිතන්න ගන්නවා මං කොහොම හරි දැන් අතීතයට ඇවිල්ලා ඉන්නේ. මම මගේ ජීවිතේ වෙනස් කරනවා. මං කොහොම හරි ඒ අඳුරු වර්තමානයේ මගේ හිනාව බේර ගන්නවා කියලා. එයා දකිනවා එතන කට්ටියක් ළමෙක්ව බුලී කරනවා කියලා. ඉතින් එයා ඒ කට්ටියකින් ඒ ළමයා බේර ගන්නවා. ඊට පස්සේ ඒ ළමයාත් එක්ක එයා කතා කරන්න ගන්නවා. ටකමිචි එයාට උපදෙස් දෙන්න පටන් ගන්නවා. එයා කියනවා කවදාවත් ඒ වගේ කට්ටියට දන නමලා ඉන්න එපා, බය වෙන්න එපා. ඔයා ඔයාලට නැගී සිටින්න කියලා. ඒ ළමයා ටකමිචි කියන දේවල් පොතක් අරගෙන ලියන්න පටන් ගන්නවා. ටකමිචි කියනවා මම පොතක කියන්න තරන්නම් දේවල් කිව්වේ නැහැ. ඔයාට ඒ වුණාට මේවා වැදගත් වෙයි කියලා. ඒ ළමයා ටකමිචිට කියනවා මම කවදාරි පොලිස් නිලධාරියෙක් වෙනවා. ඒ නිසා මට ඔයා කියන දේවල් ගොඩක් වැදගත් කියලා. ඊට පස්සේ තියෙන සීන් එකේ අපිට පේනවා ඒගොල්ලෝ ඔන්චිල්ලාවක ඉඳගෙන කතා කර ඉන්නවා කියලා. මෙතනදී ටකමිචි දැනගන්න ලැබෙනවා මේ ඉන්නේ වෙන කවුරුත් නෙමේ තචිබන නවතෝ ඒමත් නැත්තම් හිනාගේ මල්ලි කියලා. ඉතින් ටකමිචිට මතක් වෙනවා අර කිව්ව නිවුස් රිපෝට් එක. ඒකේ හිනා විතරක් නෙමෙයි එයාගේ මල්ලිත් මරණ කියලා කිව්වා. ඊට පස්සේ ටකමිචි ඒ ළමයාට කියනවා මම මේ කියන්න යන දේ ගැන ඔයා පිස්සු කියලා හිතයි. ඒ වුණාට මේක තමයි ඇත්ත. මං අනාගතේ ඉඳන් ආවේ. ඒ අනාගතේදී ඔයයි ඔයාගේ අක්කයි දෙන්නම මැරෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් නම් හොඳ පොලිස් නිලධාරියෙක් කියලා ඔයාගේ අක්කව ආරක්ෂා කරන්න කියලා ටකමිචි එයාට කියනවා. ඊට පස්සේ ටකමිචි කියනවා ඔයා ඉතින් මට පිස්සු කියලා හිතනවා ඇති. මං කියනවා එච්චර ගණන් ගන්න එපා කියලා. ඒ වුණාට නවත කියනවා නෑ මං ඔයා කියන දේවල් පිළිගන්නවා. මට හිතෙන්නේ ඔයා කියන්නේ ඇත්ත කියලා. ඊට පස්සේ ටකමිචි එකපාර නැගිටලා කියනවා හරියේ නම් නවතෝ අද ඉඳන් හරියටම අවුරුදු 12ක ඊට පස්සේ ඔයාගේ අක්කා මැරෙනවා. ඒ නිසා මේක දවස් ආද හොඳට මතක තියාගන්න. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ අක්කව අවුරුදු 12කින් ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඉතින් මේක හිලා නවතොට පොඩ්ඩක් අවුල් වෙනවා. ඊපස්සේ ටකමිචි කියනවා නවතෝ ඔයා අනිවාර්යෙන් පොලිස් කාරයෙක් වෙන්න. ඔයාගේ අක්කව ඔයා අනිවාර්යෙන්ම ආරක්ෂා කරන්න කියලා. ඉතින් දැන් ටකමිචිට හිනාව මතක් වෙනවා. එයාට කොහොම හරි දැන් හිනාව බේර ගන්න ඕනේ. ටකමිචි ඊට පස්සේ නවතොට කියනවා නවතෝ ඔයාගේ අක්කා හොඳට බලා ගන්න කියලා. එයාට අත දෙනවා. නවතොත් එයාට අත දුන්නට පස්සේ එකපාරට ආපහු මොකක් හරි දෙයක් ට්‍රිගර් වෙලා එයා ආපහු අනාගතයට එනවා. ඉතින් දැන් මෙයා ආපහු අනාගතයට ඇවිල්ලා නැගිටිද්දි මෙයා ඉන්නේ ස්පිරිතාලෙක. ඉතින් මෙයා එතන ඉන්න කෙනෙක්ගෙන් අහනවා ඇයි මම මේ ස්පිරිතාලේ ඉන්නේ කියලා. එතනින් එක්කෙනෙක් කියනවා ඔයා කෝච්චියේ පාරට වැටෙනවා. ඔයාව අන්තිම වෙලාවේදී එක්කෙනෙක් බේරගත්තා. ඊට පස්සේ ආව ස්පිරිතාලට ගෙනාවා කියලා. ඊට පස්සේ ඒ බේරගත්ත එක්කෙනා ටකමිචිට ඇවිල්ලා කතා කරනවා. එයා ටකමිචිත් එක්ක තනියෙන් කතාවක් ඕනේ කියලා කියනවා. එයා අහනවා ටකමිචි වට කිසි කරදරයක් නැහැ නේද කියලා. එහෙම කියලා ටකමිචිගෙන් අහනවා. ටකමිචි කියනවා ඔයා කවුද? මං ඔයාව අඳුරනවාද කියලා. ඒ මිනිස්සයා ටකමිචිට කියනවා ටකමිචි ඔයාට මතකද මීට අවුරුදු 12කට කලින් ඔයා මට දිනයක් ගැන කිව්වා. මායි මගේ අක්කයි මැරෙන දවස ගැන. ඉතින් බලන් යද්දි මේ ඉන්නේ වෙන කවුරුවත්ම නෙමෙයි. මේ තමයි හිනාගේ මල්ලි. ඉතින් එයා තමයි ටකමිචිව බේරගෙන තියෙන්නේ. ඉතින් එයා දැන් පොලිස් නිලධාරියෙක් වෙලා. ඉතින් එයා ටකමිචිට දැන් සම්පූර්ණ කතාව කියන්න පටන් අරන් තින්නේ. එදා ඔයා මට අපි දෙන්න මැන්න දවස ගැන කිව්වම මට ඒ නිසා බේරෙන්න පුළුවන් වුණා. ඒ වුණාට අපේ අක්කට නම් බේරෙන්න බැරි වුණා.
ඒ නිසා මට සමාව වෙන ටකමිචි අපේ පොරොන්දු ඉෂ්ට ගන්න බැරුණාට කියලා එයා ටකමිචිගෙන් ඔළුව නවලා සමාවිල්ලනවා. ඉතින් ටකමිචි කිසිම ඉමෝෂන් එකක් නැතුව එයා කියන්නේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා කියනවා මගේ අක්කා බේර ගන්න පුළුවන් එකම එක්කෙනා ඉන්නේ. ඒ තමයි ඔයා ටකමිචි කියලා. ටකමිචි අහනවා මං කොහමද එයාව බේරගන්නේ කියලා. නවතෝ කියනවා ඔයා එකපාරකුත් අතීතයට ඇවිල්ලා මගේ ජීවිතේ බේරගත්තා. ඒ වගේ ඔයා ආයෙමත් අතීතයට ගිහිල්ලා අපේ අක්කාගේ ජීවිතේත් බේරගන්න කියලා. ඊපස්සේ ටකමිචි හිතා ගන්නවා මං කොහොම හරි ආයෙ අතීතයට ගිහිල්ලා හිනාගේ ජීවිතේ බේරගන්නවා. ඒ වගේම මගේ ජීවිතෙත් වෙනස් කරනවා කියලා. එතනින් පළවෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ එපිසෝඩ් එක ගැන මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මේ වීඩියෝ එකට ලැබෙන ප්‍රතිචාර අනුව මම ඊළඟ එපිසෝඩ් එක ගේනව නැද්ද කියලා හිතනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.